ගිය සැරේ මම ගියේ ස්ටේෂන් එක හරහා. අපි අද බස් එකනේ ආවේ. ඒ කියන්නේ අස්මිලත් එක්ක අද ගමනක් පටන් ගත්තේ. ඉතින් අපි අද යන්නේ වෙනම පැත්තකින්. පිටිපස්ස අපි බීච් එක පේනවා. ඉතින් ළම බලමු. කොරෝනා බෙහෙත් දෙන්න පස්සේ මට හතියක් ඇවිල්ලා තියෙනවා. මේ හතියත් එක්ක විතරක් අද දෙක තුනක් ගියත් හතිය ගන්නවා. බලමු කියලා. ග්‍රේට් වෙස්ටර්න් කන්දට නැග්ගට පස්සේ අපිට කඳු සෙට් එකක්ම බලා ගන්න පුළුවන්. අපිට මුලින්ම රතනින් බලා ගන්න පුළුවන් සප්තකන්‍යා රේන්ජ් එක. සප්තකන්‍යා ටික ඔන්න සිරිපාදේ ඊට පස්සේ සිංගමලේ ඩෙල් කඳු වැටිය. කොහොමම මේ ටික ගත්තට පස්සේ අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් කිරිගල් පොත්ත මේ උල වගේ තියෙන කිරිගල් පොත්ත ඊට පස්සේ තොටුපොළ කන්ද ඊට පස්සේ මේ පැත්තේ ටික තියෙනවා අපිට සම්පූර්ණයෙන්ම හෝටන් ප්ලේස් ඔය රේන්ජ් එක තමයි තියෙන්නේ. ලාස්ට් ටයිම් මතක ඇති අපි ග්‍රේට් වෙස්ටර්න් එද්දි ලොකු වැස්සක් එක්ක ආවේ. අපි පාර වැරදිලා මේ පැත්තෙන් එහෙම ගිහිල්ලා මාර කට්ටක් කෑවා. ඉතින් හොඳම දේ තමයි කෝවිල ළඟින් ඔයාලා දකුණු පැත්තට රයිට් සයිඩ් බර කරලා දකුණු පැත්තේ දිගටම යන්න. එතකොට ඔයාලට පාර වරදින්නේ නැහැ. දැන් නම් හොඳට පාර තියෙනවා. වැස්ස දවස්වල පොඩ්ඩක් පාර හොයාගන්න අමාරුයි. අනිත් මේ දවස්වල කට්ටිය ගොඩක් යන හින්දා සාමාන්‍ය පාර හොයාගන්න පුළුවන්. නැත්තම් ඝන කැලයක් මැදින් තමයි අපි ගිය සැරේ ආවේ. ඉතින් දකුණු පැත්තෙන් මෙතන ඉඳන් ගියා නම් හරි මතක තියාගන්න මෙන්න මේ කහ පාටට වගේ ගහක් තියෙනවා. අපි ඒ කියන්නේ අපේ පීක් එක කියන්නේ අපේ හයික් එකෙන් 4න් පංගුවක්ම දැනට අපි ඉවර කරලා තියෙනවා. ඔන්න අපි පීක් එක ළඟටම ආවා. අන්න පීක් එක අපිට පේනවා. ඉතින් මෙතන ඉඳලා පට්ට view එකක් තියෙන්නේ. මෙතන තවත් පේනවා ඉතින් සම්පූර්ණ පහළ ටික. මේ ටික සම්පූර්ණ පේනවා. අර පැත්තේ නානි ඔය. ඊට අපි ග්‍රේට් වෙස්ටර්න් නැග්ග ඔය ටික ඔක්කොම පේනවා. ඊට පස්සේ කඳු සෙට් එකම පේනවා. මුලින්ම ගත්තොත් තොටුපොළ කන්ද ඊට පස්සේ කිරිගල් පොත්ත ලංකාවේ 1 2 අග්‍රපෝපත් ඊට පස්සේ ඔහොම මේ පැත්තේ ගත්තොත් එහෙම මේ පැත්තේ ගවරවිල අපිට පේනවා. ගවරවිලත් එක්කම ඩෙල් ඊට පස්සේ සිරිපාදේ ඊට පස්සේ සිංගමලේ කන්ද ඒත් එක්කම සප්තකන්‍යා ඔක්කොම පේන. එහා පැත්තට හොඳට පායන වුණාට අපිට වහිනවා ලොකු වැස්සක් එනවා. ඉතින් බලමු වාසනාව තිබුණොත් අපිට හොඳ view point එකක් බලා ගන්න ලැබෙයි වැස්ස නැතුව. කොච්චි යනවා ටක්කල් නැගින්න අන්තිම පෙට්ටිය යන්නේ නැගින්න අපරාධ යනවා. ඔන්න අපි සමිට් එකට කිට්ටුමු වුණා. ඉතින් ලස්සන view point එකක් තිබ්බා. ඉතින් ඒකත් බලාගෙනම අපි ගමන පටන් ගමු. ලොකු වැස්සක් එනවා. වැස්සට කලින් අපි බහ ගන්න පුළුවන් නම් ලොකු දෙයක් නැත්නම් එහෙම දන්නවනේ ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ. ඉතින් ආයේ පස්සෙන් යන්න ගමනක් තමයි ඊට පස්සේ බහිද්දි. මාරම් view එකක් තියෙනවා. අපි එහෙනම් උඩට ගිහිල්ලා හම්බෙමු. මේ එජ් එකට ආවට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන පේන කිකිලියාමාන කොටස
ඒ වගේම ශාන්තිපුර ගම්මානේ පේන ලංකාව උස්සම කන්ද. ඊට පස්සේ කෑලි 3ක් වගේ අපිට මෙතන පේන. ඒ තමයි හග්ගල. ඊට පස්සේ මෙතනින් ගත්තොත් එහෙම අපිට තව කඳු සෙට් එකක්ම නානුවේ ඔය පැත්ත බලාගෙන යන්න පුළුවන්. අර දුරම ගත්තොත් හෝටන් ප්ලේස් සයිඩ් එක පේනවා. ඒ වගේ මං කිව්වා වගේම ගවරවිල පැත්ත, ඊට පස්සේ ඩෙල් කඳු ඇටි ටික, ඊට පස්සේ එහෙමම සප්තකන්‍යා නම් දැන් හොඳටම පේනවා. ඔය පිටිපස්සෙන් පේන්නේ සප්තකන්‍යා ටික. ඊට පස්සේ සිංගමලේ පේනවා. ඔන්න ඔහොමම ගත්තොත් එහෙම ග්‍රේට් වෙස්ටර්න් ගම අරව මේව ගන්න ඕනේ. අපි ස්ටේෂන් එක බලන්න අපි අන්න අතන කන්දට යන්න ඕනේ ඊළඟ එකට. ඊළඟ පීක් කියන්නේ මේකටත් එහා පැත්තේ පීක් එකට. ඉතින් අපි තවත් යන්න ඕන උඩට. වහින්න කලින් අපි උඩට ගිහිල්ලා අන්න අපේ කට්ටිය අතන ඉන්නවා. ඉතින් ෆොටෝ ගත්තේ. ඔන්න පේනා පුංචි ළමයි ඉන්න අරන්නේ. අතන තමයි කට්ටිය ඉන්නේ. ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ ශ්‍රී ලංකාවේ උසම 11 වෙනි කන්ද. ඉතින් 11 වෙනි කන්දේ ඉඳන් තමයි අපි අද දවසේ ගමන පටන් ගත්තේ ප්ලෑන් කරගෙන. ඉතින් එක දවසකුත් ආව අපිට වැස්ස නිසා හරියට බලා ගන්න බැරි වුණා. ඉතින් ගොඩක් කට්ටියගේ මතභේද තියෙනවා 8 වෙනි කන්ද, 9 වෙනි කන්ද, 10 වෙනි කන්ද, 7 වෙනි කන්ද කියලා. අපි හරියටම ගත්තොත් එහෙනම් ශ්‍රී ලංකාවේ අපි බලපු ගමන් කඳුත් එක්ක බලපුවම මේක 11 වෙනි කන්ද තමයි. අපි ඔන්න බලපුවම මේ පැත්ත පේන්නේ අපේ ඩින්ස්ටන් මිනි වර්ල්ඩ් සෙන්ටර් එක පැත්ත. ඒ වගේම මේ සයිඩ් එකේ දිගටම ගියොත් එimhe අපිට තව ග්‍රේට් වෙස්ටර්න් එකේ කොනටම වෙනකල් යන්න පුළුවන්. එහෙමම අපි මේ පැත්තට ආවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් සප්තකන්‍යා කඳු වැටි පිටිපස්සම කඳු ටික ගත්තොත් එහෙම නැත්නම් මේ ටවුන් එක තලවා කැලේ ටවුන් එක. ඒ වගේම තමයි අපිට වලාකුළු වලට වැහිලා තියෙනවා සිරිපාදේ. ඊට පස්සේ ගවරවිල පැත්ත. ඒ පිටි ගත්තොත් එහෙම ඊට පස්සේ මේ ඉස්සරහම පේන කන්ද සාංජි මලේ කියන්නේ ඒක හරියට නිදන එකක් වගේ. නිදා ගන්න තැනක් වගේ. අර සාංජි මලේ කියන්නේ අර පාරක් වගේ තියෙන්නේ. අපි ඊට පස්සේ ඒකට ඉස්සරහම තියෙන ගලක් වගේ එක සිංගමලේ. ඔහොමම මේ පැත්තට ආවට පස්සේ අපිට කඳු ටිකත් එක්ක උන් බලා ගන්න පුළුවන්. ඔය හෝටන් ප්ලේස් පැත්තේ කඳු ටික එනවා. ඒ වගේම කිරිගල් පොත්ත ලංකාවේ 2, අග්‍රබෝපත් ඊටස් තොටුපොළ කන්ද ලංකාවේ 3, ඔය වගේ පොලිමට බලා ගන්න පුළුවන්. අපිට එහා පැත්තේ මම පෙන්නුවා ඉස්සෙල්ලා අපිට බලා ගන්න පුළුවන් කියන්නේ කිකිලියාමාන කන්දයි ශාන්තිපුර ගමයි. ඒ වගේම ලංකාවේ උසම කන්ද පිදුරු තලාගල නෝරලේ පැත්තේ හිම්මම අපිට මේ පැත්ත බලා ගන්න පුළුවන්. ඔහොමම ගත්තොත් එහෙම අපිට පේනවා අපි එදා ගිය ඩෙවෝන් දියැල්ල. ඔන්න මේ මෙතන පේනවා ඩෙවෝන් දියැල්ල. මෙතන ඩෙවෝන් දියැල්ල පේනවා. ඔන්න අන්තිමට අපි view point එකට ආවා. ඒ කියන්නේ අපි පිටු ග්‍රේට් වෙස්ටර්න් රේල්වේ ස්ටේෂන් එක උඩටම ආවා. සාමාන්‍ය තමයි අපි කෝච්චි දෙකක් එකලා ගිහින් අපි බලන අර view එක ඔක්කොම තියෙන. ඉතින් ඒවත් එක්කම බට් අපිට යන්න පුළුවන් තවත් අර හෙට වෙනකල්. කියන්නේ මේක යන්න පුළුවන් එක. අපි බලමු මොනවද කරන්න කියලා. ඉතින් මේ පැත්තෙන් බලපුවම සම්පූර්ණ අද නම් හොඳ පැහැදිලි අවසක් දකින්න පුළුවන් අපේ වාසනාවට. ඉතින් අපි මෙතනින් ඉවර කරමු. පුළුවන් වුණොත් අර පැත්තට යමු. මෙතනින් ටවර්ස් තියෙනවා. ඒ ටවර්ස් වලට පිටිපස්ස තමයි පිදුරු තලාගල අපිට ඒක හොඳට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔහොමම ආවට පස්සේ ඔය ටවර්ස් හතරත් එක කිකිලියාමාන, ඒකත් එක ශාන්තිපුර, මම හිතන්නේ සඳගල තැන්න. එතකොට දෙහා සයිඩ් එකේ ලාවට පේනවා. එතකොට අර කෑලි 3ත් එක තියෙනවනේ. කෑලි 3 අපේ හොටන් අපේ හග්ගල එක. ඒකටත් ඉස්සරහා මේ තියෙනවනේ කන්ද. ඒ කොනිකල්ස්. මේ තමයි කොනිකල් හිල්ස්. ඒකත් එක ගත්තොත් මේ පේන උල තියෙන තොටුපොළ කන්ද. මේ පැත්තට උල තියෙන්නේ කිරිගල් පොත්ත. එහෙම මේ පැත්තට ගත්තොත් එහෙම සාංජි මලේ මේ ඉස්සරහම තියෙන මම ඉස්සලා කිව්වා ඔයාලට කොනිකල් හිල්ස් කියලා. ඩෙල් කියලා. බට් ඩෙල් නෙමෙයිලු. ඒකට කියන්නේ සාංජි මල කියලාලු. ඩෙල්ද කියලා මම හිතා. ඉතින් අර තියෙන්නේ අපි ඉස්සලා බැලුවා වගේ මේ ටික. ඔන්න ඔය ටික තමයි මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමිට් එකට එහා පැත්තේ ගියොත් අපිට පුළුවන් මහවැලි සෑය බලා ගන්න. ඒ ටික ඔක්කොම බලා ගන්න පුළුවන් එහා සයිඩ් එකට ගියාම. ඒක තමයි හරිම සමිට් එක.